Hi. මේ තියෙන අද අපේ මේ ඉන්න client මෙයාගේ ඇවිල්ලා මේක අපි කරපු වැඩක් නෙමෙයි වෙන ආයතනයක කරපු තැනක් කරපු වැඩක් මේක. ඉතින් දැන් මෙයාට ඕනේ මේක ලස්සනට ඊවන් කරගෙන මේ පොඩ්ඩක් අර ඔයගොල්ලෝ පේන වීඩියෝ එකේ සමහර කියන්නේ සාමාන්‍ය සයිඩ් ප්‍රොෆයිල් මේ ඕෂු ඒරියා එක වගේ යද්දි කවදාවත් මෙච්චර ආඩ ප්‍රෙෂර් එකක් යූස් කරන්න හොඳ නැහැ. ඉතින් ටිකක් ප්‍රෙෂර් එක මේන්ටේන් වෙලා නැහැ. මේ කන්සිස්ටන්සි ලුක් එකක් නැහැ බැලුවම. සමහර මොන්ස් ටෝටලි ගිහිල්ලා තියෙනවා. රැඳිලා බොචියනවටත් වඩා යන එක ඇත්තටම හොඳයි. ඒක ක්ලයන්ට් මේ වියදම් කරමු මුදලට පාඩුයි තමයි. ඒ වුණාට ආයි ලේසර් එකකට නොයා මේ හදා ගන්න පුළුවන් මේ වගේ එහෙම දෙයක් වෙන එකෙන්. ඉතින් ඒ නිසා අපිට ඒක chance එකක්. ඔව් දැන් වැඩිම අපිට මේ challenge එකට තියෙන්නේ මෙන්න මේ පැත්තයි. මෙන්න මේ පැත්තයි. මේ hair line එකේ මෙතන තියෙන මේ dark spots ටික තමයි අනිත් ටික නම් අවුලක්ම නැහැ. ඒක 100% disappear කරන්න පුළුවන් පිටිපස්සේ ඒවා. ඒක ගැටලුවක්ම නැහැ. පිටිපස්සට આવොත් ඒ පොඩ්ඩක් තියෙනවා. ඒ තිබුණා මට මේවා issues නෙමෙයි. මේවා අපිට 100% මයින් කරලා දාන්න පුළුවන්. බලනයට S2 රවට්ටලා මේව දෙයක් මෙයාගේ තිබුණේ නෑ වගේ තැනට වෙනකම්ම හදා ගන්න පුළුවන්. 1% 2% ප්‍රමාණයක් පෙරේ. ඒ වුණාට ඒ කියන්නේ ඕවරෝල් කෙනෙක් මෙයා දිහා බැලුවොත් එහෙම ඒගොල්ලන්ට පේන්නේ නෑ. මෙයා කලින් මේ වැරදිලා තියෙන SMP එකක් කරගත්ත කෙනෙක් කියලා. හරියට බලමු මේකේ මේ රිසල්ට් එක කොහොම වේවි කියලා. ඔව් ඒ වගේම මේ hairline drop එකක් සජෙස්ට් කරා client. මොකද මේ ගොඩක් උඩ තිබුණේ එයාගේ hairline එක. ඉතින් 6 years වගේ 4 to 6 years වගේ young look එකකට තමයි මේ plan කරේ. ඉතින් මේ client අවශ්‍ය නැහැ crispy hairline එකක්. එයා රික්වෙස්ට් කරේ උඩරිම feather එකකින් හදන්න කියලා. මම හිතන්නේ මේකට අපිට tones 3-4ක් use කරන්න වෙනවා. මේ hairline එකේ shades හදන්න. ඒකත් එක්ක බලමු ඉතින් final result එක කොහොමද කියලා. right. Thank you.